තාරුණ්‍යයේ හීනනම් සුන්දරයි. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ හීනයක් ගැන නෙවෙයි. අද ෆින් TV LA live තුලින් අපි ඔබට කියන්න යන්නේ හැදෑවෙන හීනයක් ගැන. ඒ තමයි අපේ ආදරේ හදගැස්ම. එහෙම නැත්නම් BNS Unplugged live show හදගැස්ම. හස් ඉවෙන්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔබට පොරොන්දු ආකාරයෙන්ම ඒ පොරොන්දුව ඉෂ්ට කරා. මම එහෙම කියන්නේ මේ වර්තමානයේ ලෝකේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුණත් ඔවුන් විශාල පිරිවැයක් දරලා භාතිය සන්තෝෂ් සමගින් මේ ලුණු දෙහි කණ්ඩායම මේ වෙනකොටත් ඇමරිකා එක්සත් ජනපදයට ගෙන්වා අවසන්. Hi guys, අපි ආවා New York 22nd March කට්ටිය වෙනවා නියම show එකක් එක්ක. We'll see you guys in New York with හදගැස්ම. Yes. Hi guys, ඉතින් අපි ඉක්මනට ආවම ඉතින් අපි New York වල දැන් ඇවිල්ලා ඉන්නේ උණු දෙයක නියම show එකක් කරන්න. So see you guys, see you soon. ඉතින් මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරපු මේ ආදරණීය දෙපළ හසන්ජිත් සහ ගයේෂාට හදගැස්මට මාධ්‍ය අනුග්‍රහය දක්වන ෆින් TV USA අපි අද දවසේ ෆින් TV LA live තුලින් මේ විදිහට උන්ට ආදරය සහ ප්‍රණාමය දක්වන්න අමතක කරන්නේ නැහැ. ඔයාලා දන්නවද මේ හදගැස්ම ප්‍රසංගය බොහොම අපූර්ව ප්‍රසංගයක්. ඉතින් මේ අපූර්වත්වය ගැන හසන්ජිත්ගෙන් අහන්න අපි අමතක කරේ නැහැ. ඔව් ඉතින් මේ පාර BNS හදගැස්ම අපි මුළු ඇමරිකාවටම අරන් එන්නේ හස් ඉවෙන්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හරහා. ඉතින් මේක ඊටාම බාරදූර කාර්යයක්. ඉතින් මුලින් ඉඳලම මට උදව් කරා භාතිය සන්තෝෂ්. ඉතින් මම අමතක කරන්න හොඳ නැහැ. ඒ දෙන ලොකු ශක්තියක් වුණා මේ සම්පූර්ණ ටුවර් එක සක්සස් කරගන්න. ඒත් එක්කම මට ගොඩාක් ශක්තියක් වුණා හැම සිටි එකකම ඉන්න මගේ ඕගනයිසර්ස්ලා. මොකද අපි ලොස් ඇන්ජලිස් ඇතුළුව සිටිස් 7ක මේ පාර BNS හදගැස්ම කොන්සර්ට් සීරීස් එක කරනවා. ඉතින් ආදරෙන් මතක් කරන්න ඕන මගේ ඕගනයිසර්ස්ලා 6 දෙනා. මොකද ඒගොල්ලෝ ඊටාම දක්ෂ තරුණ ඕගනයිසර්ස්ලා 6 දෙනෙක් හැමදාම මාත් එක්ක ඉන්න ඊටාම උනන්දුවෙන් වැඩ කරන 6 දෙනෙක්. ඉතින් අපි සිටිස් 7ම එකතු වෙලා එක වගේ මහන්සියෙන් වැඩ කරපු නිසා තමයි මෙච්චර බාධක තියෙද්දිත් අද මේ මොහොත වෙනකොට භාතිය සන්තුෂ්ව අපිට නිව්යෝක් නගරයට ගේන්න පුළුවන් වුණේ. පළවෙනි කොන්සර්ට් එක වොෂින්ටන් DC වලින් පටන් ගන්නවා. ඉතින් ඔවුන් මේ මොහොතේ නිව්යෝක් වලට ළඟා වෙලා තියෙනවා. අපි හසන්ජිත්ගෙන් අහලා බැලුවා මෙවැනි අති දැවැන්ත BNS ප්‍රසංගයක් දෙවනි වතාවටත් ඇමරිකාවේ සංවිධානය කරන්න හේතුව මොකක්ද කියලා. මීට වසර 2මාරකට කලින් භාතිය සන්තුෂ්ලා ඇමරිකාවට ආවා. අපි ඒ වෙලාවේ කරා BNS show with උමාරියා රන්දීර් කියලා. ඒක වෙනම concept එකක්. මේක BNS හදගැස්ම. මේක ඇත්තටම එක දිගට ගලාගෙන යන show එකක්. unplug show එකක්. හැබැයි unplug වුණාට මේකේ ලොකු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ භාතිය සහ සන්තෝෂ් අවුරුදු 35ක් තිස්සේ කියපු සින්දු වලින් පටන් ගන්නවා සින්දු 10කින් විතර. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටෙම්පෝස් වෙනස් වෙනවා. ඊට පස්සේ full high pitch වලට යනවා. ඒ කියන්නේ මේක ඇතුලේ slow songs ඒත් එක්කම ලොකු ප්‍රොඩක්ෂන් එකක් ඒත් එක්කම ලොකු dance beats ටිකක් හැමදේම මුසු වෙච්ච show එකක්. හොයියා 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 මේ හදගැස්ම යථාර්ථයක් වන්නේම ටීම් වර්ක් නිසා. ඉතින් ෆින් TV USA අපි තමයි මේ හදගැස්මේ මීඩියා පාර්ට්නර්. ලොස් ඇන්ජලිස් ෂෝ එක සාර්ථක කරගන්න මාත් එක්ක මගේ බිරිඳ ගයේෂත් එක්ක ලොකු ටීම් එකක් ඉන්නවා පිටිපස්සේ. ඇත්තටම සවුන්ඩ්ස්, ලයිටිං, වීඩියෝ වෝල් ඒවට වෙන වෙනම ප්‍රොඩක්ෂන් ටීම්ස් ඉන්නවා, සෙපරේට් ප්‍රොඩක්ෂන් ටීම්ස්. ඒත් එක්කම ඕගනයිසින් කමිටි එකේ අපිත් එක්ක වෙනම ටීම් එකක් ඉන්නවා, ලොකු ටීම් එකක්. ඒත් එක්කම අපේ සම්පූර්ණ මීඩියා පාර්ට්නර් එක්කම අපේ කැමරා ප්‍රොඩක්ෂන් ඔක්කොමත් එක්ක ෆින් TV අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් ලොකු කාර්යභාරයක් ෆින් TV ඇතුළු මේ අපේ මුළු ටීම් එකම කරනවා. ඉතින් මම හිතන්නේ වෙනස්ම අත්දැකීමක් වෙයි. ගොඩක් මහන්සියලා කරන වැඩක්. හොඳ ෆයිනල් ප්‍රොඩක්ට් එකක්
හැමෝටම බලාගන්න පුළුවන්. ජෝගේ වැස් ගීතගේ ඇස් විජයගේ ප්‍රේම හාදුමල්වන් ප්‍රණීමානෙල් එඩී ලිලියන් කවී අයියත් එක්කනම් නැකී රේන දස් ෆංක්ෂන් ඉකෙල්ලන් සති ගණන් පෙමින් බැඳිලා ඉන්න හින්දි සින්දු ස්පයිකි කොණ්ඩේ හෙල්ලෝ දැන් බීස් පාටි ඉල්ලයි මේ පපරේ සතට බයිලා වසප්පලෝ කොල්ලෝ පඩියට ආවා වරල බත්තා නිකම්ම ගස්සා කෙල්ලෝ ගඩියට ආවා BNS හදගැස්ම කියලා කියන්නේ මං කලිනුත් කිව්වා වගේම මේ වසරේ පැවැත්වෙන දැවැන්තම ප්‍රසංගයක්. කවුද කැමති ඒ අවස්ථාව මගේ අරගන්න? මං දන්නවා ඔබ කවුරුත්ම කැමති නෑ කියලා. ඒ හින්දා අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එන්න මාර්තු 28 වෙනිදා ලොස් ඇන්ජලිස් වල රොස්මීඩ් හයි ඔඩිටෝරියම් එකට හවස 6ට. එහෙමනම් අද දවසේ ෆින් TV LA ලයිව් තුලින් අපි සමුගෙන යන්න සූදානම් වෙන්නේ. තවත් දවසක මේ වගේ රසවත් වැදගත් තොරතුරු රසක් එක්ක ඔබ හමු වෙන්න අපි එනවා කියලා පොරොන්දු වෙලා. එහෙමනම් අපි සමු ගන්නවා ඔබ සතුටින් ඉන්න මම ආශා එදිරිසිංහ.